මේ වීඩියෝ එක කලික් කරපු අයගෙන් 175ක් ඉවර වෙනකම් බලන්නේ නෑ. හේතුව මේකේ මං කියල දෙන්නේ හරිම විදිහට AI ප්‍රොම්ස් හදාගන්න විදිහත් ගොඩක් AI කන්ටෙන්ට් හදන අය හංගන රහස් වගේකුත්. ඉතිං ඒක සිංහල කතා කරන්න ෆනී වීඩියෝ සදනවා වගේ ෆන් නැහැ. හැබැයි මේක බල්ල ඉවර කරන 125ට AI ප්‍රොම්ස් හදන එක කිරිකජුවගේ ලේසි වෙනවා. මේක මම කියල දෙන්න AI ප්‍රොම්ස් හදන ප්‍රබලම ක්‍රම දෙකකට. ඒක මං ඒට විසිත් කියල දෙන නිසා AI වලින් වැඩ කරන්න ආස. ඒත් බයින් සහ හරි මඟ පෙන්වීමක් නැතිව හිටපු අයන්ට ගොඩක් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඉංග්‍රිෂවුල්ද ප්‍රශ්නයක් නැහැ මොකද සිංහලෙන් ගේම ගහන විදිහත් මං මේකෙදි කියල දෙනවා. වීඩිය එක හොඳටම තේරුම් ගන්න නම් පොඩි කෑල්ලක්වත් මිස්්නු කර බලන්න. හරි එහෙනම් ඔක්කොටම කලින් හොඳ AI ප්‍රොම්ට් එකක් කියන්නේ මොකක්ද කියලා තේරෙන සිංහල එක්සාම්පල් එකින් අපි බලමු. මේ ඉන්න නයන මේ ඉන්න අමල් ඔන්න දවසක් නයනෑනවා අමල්ගේ කොත්තු කඩේට කොත්තුවක් කන්න. ඉතින් නයනා අමල්ට කියනවා මට රස කොත්තුවක් ඕනි කියලා. නයනගේ හිතේ රස කොත්තුවක් කියලා තියෙන චිකන් කොත්තු විතරයි. හැබැයි අමල්ගේ හිතේ තියෙන රසකොත්තුව සීෆුඩ් කොත්තු විතරයි. ඉතින් ගයා සීෆුඩ් කොත්තුවක් හැදුව. හැබැයි නයනාට නං ඒ කොත්තු පේන්නවේ. ඊට පස්සේ අමල් හතපු රසකොත්තුව නයනට දෙනවා. එක කටයි කෑවි නයන කාපු ටික එලියට දානවා. එහෙම කල්ල නිකං හිටියනෑ කොත්තු පිගානෙන් අමල්ට දමලත් ගැහ්වා. මේකට හේතුව නයනාට අවශ්‍යවුන් කොත්තුවයාට ලැබුන් නැති එක. ඔයා AI මොඩල් එකට ප්‍රොම්ප් ලබා දෙන විදිහයි ඒ මොඩල්ලකින් වට රෙස්පොන්ස් ලබා දෙන විදිහයි මේ කතාවයි අතර ලොකු සමානකමත් තියෙනවා. ඒ තමයි ඔයා සමහර වෙලාට ලබා දෙන ප්‍රොම්ට් AI මොඩල් එකට හරියට තේරුම් ගන්න බැරිවෙනවා වෙන්න පුළුවන්. එයා සමහර වෙලාට ප්‍රොම්ප් එකේ දකින්නේ වෙන දෙයක් වෙන්න පුළුවන්. එයයි දකින දේට අනුව තමයි වාට රිප්ලයි එක ලබා දෙන්නේ. ඒ හින්ද තමයි ගොඩක් වැදගත් වෙන්නේ ඔයා ලියන ප්‍රොම්ප් එක හරියටම AI මොඩල් එකට තේරණ විදිහට හදන එක. පලවෙනි ක්‍රමයෙන් අපි කරන්නේ අපේ ප්‍රොම්ට් එක RTDO ෆෝමියුල එක පාවිච්චි කරලා හදාගන්න එක. මේකෙදි වැදගත් කොටස් 4කින් අපේ ප්‍රොම්ට් එක හදාගන්නවා. පලවෙනි එක රෝල්. ඒ කියන්නේ AI මොඩල් එකට අපි රෝල් එකක් දෙනවා. උදාහරණයක් විදියට ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදියට හිතන්න කියනවා. එහෙම නැත්තම් IT ටීචර් කෙනෙක් විදියට හිතන්න කියනවා. දෙවැනි එක ටාස්ක්. ඒ කියන්නේ AI මොඩල් එකට කරන්න තියෙන දේ මොකක්ද කියලා අපි පැහැදිලිව කියනවා. උදාහරණයක් විදියට create a realistic image. තුන්වෙනි එක ඩීටේල්ස්. ඒ කියන්නේ අපිට අවශ්‍යතය ගැන පැහැදිලිව විස්තර කරනවා. ඒ කියන්නේ අපි හදාගන්න ඉමේජ් එකේ ඉන්න චරිත, එයාලා මොකද කරන්නේ, පරිසරය මොකද වෙන්නේ, අන්න ඒ වගේ දේවල්. හතරවෙනි එක අවුට්පුට්. ඒ කියන්නේ අපි හදාගන්න දේට තියෙන්න ඕනේ ලක්ෂණ පැහැදිලිව කියනවා. උදාහරණයක් විදියට ටාස්ක් එක create a realistic image නා ඒ ඉමේජ් එකේ තියෙන ලක්ෂණ අපි කියනවා. සිනමැටික්ද, අල්ට්‍රා රියලිස්ටික්ද, කාඩුන් ස්ටයිල් එකකින්ද තියෙන්න ඕනේ, අන්න ඒ වගේ දේවල්. මේ තියෙන සාමාන්‍ය ප්‍රොම්ප් එක. ඒ ප්‍රොම්ප් එකෙන් කියලා තියෙන්නේ ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න අවශ්‍ය කරන ප්‍රොම්ප් එකක් හදන්න කියලා. ඊට අමතරව මේ ප්‍රොම්ප් එකේ පොඩි විස්තර කිරීමක් දීලා තියෙනවා අපිට අවශ්‍ය කරන ඉමේජ් එක මොන විදිහේ ඉමේජ් එකක්ද කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ප්‍රොම්ප් එක ChatGPT එකට දීලා අපිට ඉමේජ් එක ජෙනරේට් කරගන්න අවශ්‍ය වෙන ප්‍රොම්ප් එක හදාගමු. ඊට පස්සේ අපි බලන්න යන්නේ RTDO ෆෝමියුලා එකෙන් හදපු ප්‍රොම්ප් එකක් දිහා. මේ ප්‍රොම්ප් එක දැක්ක ගමන් ඔයාලට පේන්න තියෙනවා මේක මම මේ රතු පාටින් දාලා තියෙන්නේ අපි AI මොඩල් එකට දෙන්න රෝල් එක. ඊට පස්සේ මේ මෙතන නිල් පාටින් තියෙන්නේ ටාස්ක් එක. කළු පාටින් තියෙන්නේ ඉමේජ් ඩීටේල්ස් සෙට් එක. ඊට පස්සේ රෝස පාටින් තියෙන්නේ අවුට්පුට් එකේ රික්වයර්මන්ට්ස් ටික. ඒ කියන්නේ අවුට්පුට් එක මොන විදිහටද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. දැන් මේ ප්‍රොම්ප්ට් එකත් අපි ChatGPT එකට දීලා අපිට ඉමේජ් එක ජෙනරේට් කරගන්න අවශ්‍ය වෙන විදිහේ ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගමු. ඊට පස්සේ අපිට තියෙන මේ ඉමේජ් ප්‍රොම්ප්ට්ස් දෙකෙන් ජෙනරේට් වෙන ඉමේජස් කම්පෙයාර් කරලා බලන්න. අපි මේකට විස්ක් පාවිච්චි කරන්නේ. එහෙනම් අපි විස්ක් එකට පළවෙනි ප්‍රොම්ප්ට් එක දීලා ඉමේජ් එකක් ජෙනරේට් කරගෙන බලමු. මෙතන මේ පොලිසි වයලේෂන් එකක් ආවේ අපේ ප්‍රොම්ප්ට් එකේ ගර්ල් කියලා තියෙන හින්දා මේක එතකොට හිතන්නේ පොඩි ළමෙක් කියලා. ඒකයි පොලිසි වයලේෂන් එකක් ඇවිල්ලා එක ඉමේජ් එකක් විතරක් ජෙනරේට් උනේ. ඒ විදිහටම අපි RTDO ෆෝමියුලා එකෙන් හදමු ප්‍රොම්ප්ට් එකෙන් හදාගත්ත ප්‍රොම්ප්ට් එකත් විස්ක් එකට දීලා ඉමේජ් දෙකක් ජෙනරේට් කරගෙන බලමු. බැලුව ගමන් පේනවා මේ ප්‍රොම්ප්ට් එකෙන් කොයි ප්‍රොම්ප්ට් එකද හොඳ කියලා. එතකොට මෙතනදී මේ පළවෙනි ප්‍රොම්ප්ට් එක අපිට ChatGPT එකෙන් හොඳ ස්ට්‍රක්චර් එකට හදලා දීලා නැහැ. හැබැයි දෙවෙනි ප්‍රොම්ප්ට් එක හොඳ ස්ට්‍රක්චර් එකකට හදලා දීලා තියෙනවා.
ඒකයි දෙවැනි ප්‍රොම්ට් එකෙන් හදාගත්ත ඉමේජස් වල හොඳ ලස්සනක් පිළිවෙලක් ඒ වගේම අපි ඉල්ලන විදිහේ දේවල් අපිට හොඳට ලබා දීලා තියෙන්නේ. ඔයාගේ ඉංග්ලිෂ් ශවුල්ලං ඔයා හිතන ඇතික් මං කොහොමද දැම් මේක හරි විදිහට හතාගන්න කියලා. ඒක කිසිම ප්‍රශ්නයනවට මේක ඔන්න සිංහලෙන් උනත් හදන්න පුළුවන් එකම දේ තමයි ඒක RTDO ෆෝමියුලකින් හැඩල තියෙන්න්න ඕනේ. ඒ ප්‍රොම්ට් එක දැන් අපි විස්කකට දාලා අපේ ඉමේජ් එක ජෙනරේට් කරගෙන බලමු. ඔය යස්කන් ලැන්වේච් එක මොකක් වුණත් ප්‍රශ්නයන්න ඔයාගේ ප්‍රොම්ට් එක ස්ට්‍රක්ෂක තමයි වැදගත් වෙන්නේ. දැන් අපි දෙවනි ක්‍රමය බලමු. ඒකට අපි ස්ටෙප් ප්‍රොම්ස් මෙතඩ් කියලා කියන්නේ. අපිට ලොකු ප්‍රශ්නයක් ආවම කරන දෙයක් තමයි ඒක කුඩා කොටස්වලට කඩලා ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලකට විසඳන එක. අපිට මෙතඩ් එක පාවිච්චි කරලා ප්‍රොම්ස් හදලා සංකීර්ණ ගැටලු AI මොඩල් එකට දීලා විසඳ ගන්නත් පුළුවන්. මේ මෙතඩ් එක පොඩි සරල වැඩවලට නම් පාවිච්චි කරන්න එපා, තේරුමක් නෑ. මේ මෙතඩ් එක ප්‍රැක්ටිකලි අපිට ගොඩක් වැදගත් වෙන තැනක් එක්සාම්පල්ලයක් විදිහට අරන් අපි බලමු. අපි බලමු මේ මෙතඩ් එකකින් ඔයාට හොඳ YouTube content එකක් AI මොඩල් එකකින් හදාගන්න පුළුවන් විදිය. මං කියන්නේ වීඩියෝ ස්ක්‍රිප්ට් එකේ ඉඳන් ටයිටල්, ඩිස්ක්‍රිප්ෂන්, ටැග්ස්, තම්බ්නේල් අයිඩියා මේ සේරම ස්ටෙප්ස් මෙතඩ් එක පාවිච්චි කරලා හොඳම විදිහට හදාගන්න විදිහ. මේ මෙතඩ් එකේ තියෙන වෙනස තමයි AI මොඩල් එක හොඳට ඇනලයිස් කරලා තමයි ප්‍රොම්ප්ට් එක හදන්නේ. මොකද ඉන්ස්ට්‍රක්ෂන්ස් ස්ටෙප්ස් වලට වෙනම කඩලා තියෙන නිසා. ඒ නිසා රැන්ඩම් යාට හිතන විදිහට ගෙස් කරලා නෙමෙයි අවුට්පුට් එක දෙන්නේ. අපි ඉස්සෙල්ලා බලමු සාමාන්‍ය කෙනෙක් සාමාන්‍ය විදිහට ලියන ප්‍රොම්ප්ට් එකක් ChatGPT එකට දීලා. මෙතන මම සරලවම දීලා තියෙනවා මේ මට අවශ්‍ය කරන ටොපික් එක. ඊට පස්සේ මට ඕන කරන දේවල් සරලවම දීලා තියෙනවා. අපි එහෙනම් ඉස්සෙල්ලා මේ කොපි කරලා ChatGPT එකට දීලා අපි බලමු යාගේ රෙස්පොන්ස් එක කොහොමද කියලා. මෙතනදී ඔයාලට දකින්න තියෙන දේ තමයි ChatGPT එකෙන් අපි අපේ ප්‍රොම්ප්ට් එකේ ඉල්ලලා තිබ්බ දේවල් ඔක්කොම ටික එක රෙස්පොන්ස් එකකින් ලබා දීලා තියෙන එක. ඊට පස්සේ අපි බලමු ස්ටෙප් මෙතඩ් එකෙන් හදපු ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එක දැක්ක ගමන් ඔයාලට පේනවනේ අපි ටාස්ක් එක සඳහන් කරලා තියෙනවා. අපිට ශ්‍රී ලංකන් මිතිලොජිකල් හිස්ටරි ටොපික් එකකින් YouTube වීඩියෝ එකක් හදාගන්න ඕනේ කියලා. ඒ ටාස්ක් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය ස්ටෙප්ස් අපි වෙනම සරලව දීලා තියෙනවා. ඉතින් AI මොඩල් එකට පිළිතුරු ලේසියෙන් පිළිවෙලක් ඇතිව හදාගන්න පුළුවන්. අනිත් එක AI මොඩල් එක අන්තිමට දෙන රිප්ලයි එකේ ක්වොලිටි එක මේකෙන් වැඩි වෙනවා. අඩුපාඩුත් නැති වෙනවා. අපි කලින් වගේම මේ ප්‍රොම්ප්ට් එකත් ChatGPT එකට දීලා බලමු. කලින්ට වඩා වෙනසක් වුණා නේද? මෙයා මුලින්ම දීලා තියෙන්නේ අපි පළවෙනි ස්ටෙප් එකේ කියලා තිබ්බ දේවල් වලට අදාළ රෙස්පොන්ස් එකක්. හැබැයි යටට ගිහින් බැලුවොත් ඔයාලට පේන්න තියෙනවා ChatGPT එකෙන් අහලා තියෙනවා මේක කන්ටිනියු කරගෙන යන්න ඔයාගේ රිප්ලයි එක. අපි දැන් ස්ටෙප් 2 කියලා ටයිප් කරලා ඒක සබ්මිට් කරලා බලමු. දැන් එයා අපේ ටාස්ක් එක දන්නවා. ඒ නිසා ඒ ගැන ආපහු සම්පූර්ණයෙන් දෙන්න ඕනේ නෑ. කලින් වගේ නෙමේ එයා ස්ටෙප් බයි ස්ටෙප් හොඳට ඇනලයිස් කරලා තමයි උත්තර දෙන්නේ. හැම උත්තරයකම හොඳ ඇකියුරසි එකක්, පැහැදිලි බවක් පේන්න තියෙනවා. කලින් විදිහටම ඊළඟ ස්ටෙප් එකට යන්න එයා අපි කියනකම් බලාගෙන ඉන්නවා. ඒකෙන් හින්දා අපි ස්ටෙප් 3 කියලා ටයිප් කරලා ඒක සබ්මිට් කරලා බලමු. මේ විදිහටම දීලා තියෙන ස්ටෙප්ස් ටික ඉවර වෙනකම් ඔයාලට කරගෙන යන්න පුළුවන්. YouTube වීඩියෝස් හදන්න විතරක් නෙමේ. ඔයාලට ස්ටෙප් මෙතඩ් දෙකෙන් බ්ලොග් පෝස්ට්, ආටිකල්ස් හදන්න, නවල්ස් ලියන්න, ලෙසන් ප්ලෑන්ස් හදන්න, මාකට් රිසර්ච් කරන්න, කෝඩ් ඩිබග් කරන්න, කෝඩ් ලියන්න වගේ සංකීර්ණ වැඩ කරන්න පුළුවන්. කලින් කිව්වා වගේ සංකීර්ණ දේවල් වලට විතරක් මේ මෙතඩ් එක පාවිච්චි කරන්න, ලේසි වැඩවලට නම් පාවිච්චි කරන්න එපා. ඔයා දැන් හිතනවා ඇති RTDO මෙතඩ් එකයි ස්ටෙප් මෙතඩ් එකයි මොන වගේ වෙලාවටද යූස් කරන්න ඕනේ කියලා. RTDO මෙතඩ් එක තනි අවුට්පුට් එකක් ඕන වෙලාවට යූස් කරන්න. උදාහරණයක් විදිහට ඉමේජ් එහෙම නැත්නම් වීඩියෝ ප්‍රොම්ප්ට් එකක්, ඊමේල් එකක් හදාගන්නවා වගේ. ස්ටෙප් මෙතඩ් එක කම්පලෙක්ස් ස්ටෙප්ස් තියෙන ඩීටේල්ස් හොඳට ඇනලයිස් කරලා මිනිස්සෙක් හිතන විදිහට හිතන්න ඕනේ ප්‍රශ්නවලදී යූස් කරන්න. මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයිද? එහෙනම් ලයික් කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා, කමෙන්ට් එකකුත් දාගෙන යන්න.